ස්වරාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන මුලින්ම කුමකරාටේ අපි ඉන්නේ කාටගස්දිගිරිය නගරේ රාත්‍රී තේ කඩේ ළඟ. ඒතර අපිට හම්බුණා මේ මාර්ගයේ සින්දු කියන ඒ පුද්ගලයෙක්. ඔහු ජීවිත කාලේ ඔහු කොහොමද ගත කරේ? එයාගේ ජීවිතේ මේ විදිහට ගෙවෙන්නේ ඇයි කියන එක අපි එයාගේ නමින්ම එයාගෙන්ම අහලා බලමු. නම මගේ ඉස්සල්ලාම උත්තිය පොලිසියට පුටීම පේන්ටට මම ජයල මාටින් මහත්මයාගේ මොන්ඩිසෝරිය ගණවෙලා තට්ටු තුනක් උඩෙන බිමට වැටුණා. මගේ අත් දෙකම කැල්ලා හිටියා. නමුත් රාගම ඉස්පිතාලේ මාස 3ක් දුක්ඛිත ප්ලාස්ටර් දැර මම පාලිස් පෙරලා මවති පොඩි හඩ් එකක් ගහගෙන මගේ ඉස්සල්ලා විලිටාද කොස්තා කුෂාන්ති දුසේ සසංක දිනේෂ් ගාජවසම් කල්පනි මග්ෂානි කියන දුවත් සමග ජීවත් වුණා. එයා රට ගියා. එපා කි. එයා පොලිටික්ස් ගාමන්ටිගේ හොඳ මහාන කෙනෙක් 555 දුක්. මම පොලිටික්ස් ගාමන්ටිගේ ඩයිසෙක්ෂන් එකේ වැඩ කරා. නමුත් සුපර්සර් මහත්මයා කතා කරන්න බැන්නේ. දැනු දෙවියට තාකටින පැයට 100. පණ කඩාගෙන දාඩිය දාගෙන ඒ ළමයි 87 දෙන කුණහල්පෙන් බයින. එක්කෙනෙක් යනකොට 10 දෙනෙක් ගන්න ඉන්නවා කියලා පුළුවන් නම් කරපල්ලා නැත්තම් ඵලයල්ල. මම ටිකක් බලාගෙන ඉන්න මහත්තයාගේ ඇක්ෂන්. ඒ මහත්තයා ගැනම සමන්ත. මම කැම වෙලාවේ මහත්තයාව හම්බෙලා හැවුවා. ඒ දුකි දුප්පත්කමට අසරණයන් එනවා රසාවයි. සර් උගත්කම හින්දා සුපර්සර් නිකන් ඉන්නවා බලනවා. ඔයාට පඩි වැඩි. අර මාන්සි කියන දාඩිය දාගෙන කොන්ද නවාගෙන මගේ පවුලත් මහනවා. ඇයි ඔහොම කතා කරන්නේ? හොඳ නෑ නේද සර්? උඹට වැඩක් නෑනේ. උඹේ පාඩිය උඹ හිටපන්කෝ කියලා අම්මා මතක. මට මල පැන්න. අල්ලගත්තා. දැයි කිමේ. ළමයි ඇවිල්ලා මාව ඇදලා ගත්තා. ගහන්න එපා ලාල්ලයි. ආයෙත් යන්න ගියා. ගැහුවේ නෑ. දැයි කිව්වයි. හාල් නැසෙකේ මොරේ කුටියකට ළමයි ගිහලා. ඔව්දි මම කුඩුකාරයෙක් වගේ මගේ ඇඟ නෑ. මට මිනිහලු දීලා මගේ දිනුගේ. මම ඒක හොද බුදු කියන්නෝ නෑ. පිළිසුදා බෝල කසිපු ගෑනේ. ඉතින් හිරයියාගේ පුතා සුනිත් මාඩුගඩේ එයා තමයි කුණානේ පුඩු මස් කඩේ තියාගි. එයාගේ පුතත් අද කුඩු ගහලා ඇත්තම මීගුවේ බන්ධනාගාරේ. ඔයා මෙහෙට මේ කාටගත් දිලට ආවේ කොහමද? කාටගත් දිලට ආවේ මගේ බිරිඳගේ අක්කා කපුවොල්ලා දුතියව. එයාගේ නම සුමනා. සුමනාවති. මගේ මස්සිනාගේ නම චන්ද්‍රපාල. ඒ දෙදෙනා නිසා දුතියවට. ඔයා ඉස්කෝලේ ගියේ කොහෙද? මම ඉස්කෝලේ ගියේ සෙන්ට්‍රල් කොලෙජ් ජැෆ්නා. යාපනයේ. සැසසේ දෙමළ ඉංග්‍රීසි. මම 77 බස් 13කින් අන්තර්පුරයට ආවා. LTT කලබ. සැමන් පාන් සම්බුත්. 83 ප්ලවුස් මුදලාලි ඉක්කෝ බාර් උස්පින්ගයි අංජන් සංගි කියලා පස්සේ හස්තිදී. ඔයා දැන් විවාහ වෙන්නේ අවුරුදු කීයද? මම විවාහ වෙලා දැන් අවුරුදු 23යි. මගේ ලොකු දුවට අවුරුදු 22. දෙවෙනි නෝනා ගාව ඉන්නේ දැන්. දෙවෙනි ගාන නෝනා ගාව තමයි දැන් ඉන්නේ. පළවෙනි නෝනා ගියා. පළවෙනි නෝනා මට නොකියම ගියා. වෙන කසාදයක් කරගෙන ගියා. මිනිහලු දීලා ගියේ කෙනා ළඟට මං කියන්නේ. මගේ දරුවෝ දන්නවා. මම පුතේ නුඹේ අම්මා ජරා ගැණිට කෙරුවේ. හදන්න බැලුවා. ගැහුවා. ඒ කියන්නේ මේ එයා නොමගයි. ඒක මොකද ඔයා බිව්වද? ආදරේට මරණ සැපක් නම් ඒ මයිලෙත් මම ඉඳගන්න හිතලා මං අයිමුනේ 94. දැන් ඔයා මේ මාර්තු 7 වෙනිදා මගේ පවුල වහමුනේ මාර්තු 12. අලුත් එක්කෙනා. අලුත් එක්කෙනා. එයා වහමුනේ කඩේ. එයා ටිපර් ඩ්‍රයිවර් කෙනෙක්ගේ ආර්ටිවට සුනිල් කියලා. එයාගේ පුතු 4 දෙනෙක් එක්ක එයාව මම විවාහ කරගත්තා. අඳුරේ ඉන්න කෙනෙකුට එළිය දෙන මම බැල්ලුණු පහන
බැරි නොවේවා කියලා කවුරුත් එකයි. මං හිතුවා මගේ බිරිඳ මාව තාලා ගියා. දැන් මාමට වයස කීයද? මට 75යි. මම 1950 තුන්වෙනි මාසෙදී 75යි. අද 11 වෙනි දිනේ. සින්දුවක් කියලා අපි අවසන් කරමු කෙටි. හරි. එහෙනම් මේ සින්දුව මගේ ජීවිතයේ පොඩි කෑල්ලක් අපි පොඩි කෑල්ලක් කියන්නම්. හොඳ මල් හතක් දැස්ස සංගීත පොළොවේ ජීවත් අත්දැකීම මගේ ජීවිතය ගහනකන අංගලා තියෙන වීඩියෝ කැමරාවෙන් ගහලාමයි වල මාව වීඩියෝ කරලා 100 ක කතාංගල සල් සම්පූර්ණ ගුඩ් එකමල නිර්මාණිල් ගුඩ් දෙකයි සුමුදු ශවන් මල් අතේරි සංගීත හොඳ සිදුවයි පල්ලිංගුණුවන් මිනි මුදුවෙන් පන් දිලෙනවන් එවැනි පහන් මල්ලදෙරින් පවන් සැලෙනවා නිල්මල්ලා උබදිසිලා එවන් දිලෙනවා කිමදෙමි සැරෙලුම් පවන් අලෙනවා සල් සම්පූර්ණ නිර්මාණිල් මුදු සමන් කුබිමල් අතේ ඊනවෙන් චන්සිරියෙන් මීරි මගේ උගුරේ අද පිළිකව නිසා කටහඬ වෙනස් ඒ වුණත් බස්සෙල සින්දු කියන කොළපත නැහැ මට පොඩි ජෝති කියලා නමක් ගතද කාඩගත් දිගිරියේද අරේ සින්දිල් දැංකුව ළඟ හොඳ මහත් නේද දෙමළ ජාති කුල දෙද මල්ලඟ නැද මගේලේ රතු පාටද අද අරුර කුමාර් පාඩම් කරි පුපිලම් පුහින්නේද එළිය මදි පාරේ ලයිට් කණුව ළඟ ඉඳගෙන පාඩම් කර බව සිගුරම්මම දනි මගේ ගුරා ඉල්ලවතේ හොඳම ගුරා සිගුරා කාර එයා තමයි රෝවන විජේවීර ඇසන්ද වුණේ යාපනේ බල කොටුවේද සල් සම්පූර්ණ